ඊළඟට බලමු ඔයාගේ බිස්නස් එකට ගැලපෙනම පොස් සිස්ටම් එක ඔන්ලයින්ද නැත්නම් ඕෆ්ලයින්ද කියලා තෝරගන්න ඔයාටම ලේසියෙන්ම බලන්න ඕනේ පොයින්ට් 6ක්. එතකොට ඔයාට මේ ගැන මේ 6ට උත්තර ටික ඔයා තෝරගත්තට පස්සේ ඔයාට හරියටම අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාගේ බිස්නස් එකට ගැලපෙන්නේ ඔන්ලයින් එකක්ද නැත්නම් ඕෆ්ලයින් එකක්ද කියලා. රයිට්. අපි යමු ඒ පොයින්ට් 6ට. පළවෙනි එක තමයි ඔයා බලන්න ඕනේ ඔයාගේ බිස්නස් එකේ කොච්චරක් විතර ට්‍රාන්සැක්ෂන් වෙනවද කියලා. ඒ කියන්නේ ඔයා ෆුඩ් සිටි එකක් කරන කෙනෙක් නම් ඔයාට ෆුඩ් සිටි එකක් හරි ඔයා මොන හරි ෂොප් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ බිස්නස් එකේ ළඟ කොච්චර ඉන්වොයිස් එහෙම යනවද කියලා. බොහොම ඉක්මනට ඉන්වොයිස් ඉෂුව වෙනවා නම් එහෙම ඒ කියන්නේ ඔයාගේ පොඩක් හැදෙනවනේ කස්ටමර්ස්ලා ලොකු. එතකොට ඔන්ලයින් එකකට වගේ ගියොත් එහෙම ඔන්ලයින් සිස්ටම් වල පොඩි ඩිලේ එකක් තියෙනවා. තප්පර 3-4ක ඩිලේ එකක් ඇති වෙන්න පුළුවන් ඉන්වොයිස් එකක් දානකොට. මොකද ඉන්ටර්නෙට් තියෙන ස්පීඩ් එකත් එක්ක. මොකද වෙබ් බ්‍රවුසර් එකේ වැඩ කරොත් එහෙම ඒක ඒ ඩේටා ටික අර සර්වර් එකට ගිහිල්ලා ආපහු මෙහි ඔයා ඉන්න තැනට එන්න ඕනේ. ඒතර ඔය අතර තප්පර 3ක විතර ඩිලේ එකක් තියෙන්න පුළුවන්. ඒකින්ද ඉන්වොයිස් එක දාන එක පොඩි පරක්කුවක් තියෙනවා. එතකොට මේ කස්ටමර්ස්ලා ගොඩක් ඔයාට හැමලේම බිල් වෙනවා නම් එතකොට එතන පොලිමක් හැදෙන්න පුළුවන්. එතකොට ඉන්වොයිස් කරන්න ටිකක් පරක්කු වෙනවා. හරිද? ඉතින් ඒ නිසා මේ ඒ වගේ එකක් නම් ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන එක තමයි ඕෆ්ලයින් සිස්ටම් එකකට යන්න. එතකොට ඔයාට බොහොම ඉක්මනට බිල් දාලා ඒ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ක්ලවුඩ් පොස් සිස්ටම් එකකට සාපේක්ෂව ඕෆ්ලයින් පොස් සිස්ටම් එක ගොඩක් ස්පීඩ්. එතකොට මේ දෙකෙන් ගත්තොත් එහෙම ඔයාට තෝරගන්න තියෙන්නේ ඕෆ්ලයින් එක තමයි. මොකද බොහොම ඉක්මනට වැඩ කටයුතු ටික කරගන්න හැකියාව තියෙන නිසා. ඊළඟ පාර්ට් එක තමයි නම්බර් 2 ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක. ඔයා ඉන්න තැනට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැත්නම් ඉන්ටර්නෙට් ස්ලෝ නම් ආයි දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඔයාට යන්න වෙන්නේ ඕෆ්ලයින් සිස්ටම් එකකට තමයි. ඒකට හේතුව ඉන්ටර්නෙට් නැත්නම් කොහොමත් ක්ලවුඩ් එකක් වැඩ කරන්න බෑ. ඉන්ටර්නෙට් ස්ලෝ නම් ඒත් ගොඩක් අමාරුයි වැඩ කටයුතු ටික කරගෙන යන්න ගොඩක් වෙලා යන නිසා. ඒකත් අනිවාර්යෙන් කන්සිඩර් කරන්න. ඒක ඔයාට කියපු ගමන් උත්තරය ඔයාට අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒකත් එක්කම ඔයාට හිතෙන්න පුළුවන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැහැ මගේ ෂොප් එකට. හැබැයි මට පුළුවන් ෆෝන් එකකින් හොට්ස්පොට් එකක් දාලා හරි මේ වැඩේ කරගන්න කියලා. හැබැයි ඔයාලගේ පැත්තේ නිතරම කරන්ට් එක යනවා නම් එහෙම හිතන්න සමහර පැති තියෙනවා සතියේ දවස් 2-3ක් කරන්ට් එක යනවා උදේ 8 ඉඳලා හවස 5-6 වෙනකම්. එහෙම වුණොත් එහෙම ගොඩක් වෙලාවට ඒ අවට තියෙන දැන් ඔයාට බැටරි එකකින් හරි ඔයාගේ කම්පියුටරේ වැඩ කරගන්න පුළුවන්. හැබැයි ඔයාට ඉන්ටර්නෙට් දෙන ටවර් එක තියෙනවානේ. එතකොට එයාලගේ කරන්ට් එක ගියොත් එහෙම සමහරක් වෙලාවට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ මොන හරි ඉෂුස් ඇති වෙන්න පුළුවන්. එයාලගේ තියෙන ජෙනරේටර්ස් වල හරි මොන හරි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාව ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනිවාර්යෙන් මග නතර වෙනවා ගොඩක් වෙලාවට. මේකත් බලපාන්න පුළුවන්. ඒ නිසා ඔයා මේක ගැනත් කන්සිඩර් කරන්න. ඔයා ඊළඟට හිතන්න ඕනේ පොයින්ට් එක තමයි තුන්වෙනියට බිස්නස් වයිස් ගත්තොත් එහෙම ඔයාට තියෙන්නේ එක ලොකේෂන් එකක්ද එහෙම නැත්නම් බ්‍රාන්චස් තව ගොඩක් තියෙනවද කියන එක ගැන. ඔයාට තියෙන එක ලොකේෂන් එකක් නම් ලොකු අවුලක් නැහැ. ඔයාට ඕෆ්ලයින් සිස්ටම් එකක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට බ්‍රාන්චස් කීපයක් තියෙනවා නම් ඕෆ්ලයින් එකනොත් ඒ වගේ සොලියුෂන් එකකට යන්න පුළුවන්. හැබැයි ඔයාට ඔළුවේ තියෙනවා නම් මට ලොග් වෙලා මේකේ තියෙන වැඩ ටික කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම එක එක තැන් වල ඉන්නේ. මම රට යනවා. එතකොට එහි ගිහිල්ලා වුණත් වැඩ ටික කරගන්න ඕනේ. මේ වගේ එකක් තියෙනවා නම් ඔයා ක්ලවුඩ් බේස් සිස්ටම් එකකට යන එක හොඳයි. මේකනත් ඔයාට කන්සිඩර් කරන්න පුළුවන්. ඔයාගේ තියෙන රික්වයර්මන්ට් එකත් එක්ක බලලා. ඊළඟට හිතන්න ඕනක තමයි ඔයාගේ බජට් එක. අපි කලින් කතා කරා වගේ බජට් එක පැත්තෙන් ගත්තොත් එහෙම ඔයාට මේ වෙලාවේ දරන්න පුළුවන් කොහොමද වීදම කියලා ගැනත් අනිවාර්යෙන් හිතන්න. ඒකට හේතුව තමයි ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාට තියෙන ඕනේ ඔයාගේ එදිනෙදා වීදම් ටිකත් බැලන්ස් කරගෙන ස්ටොක් එකත් ඒ වැඩ ටිකත් කරගෙන යන්න පුළුවන් රූටින් එක. එතකොට ඔයාට එකපාර සල්ලි ලොකු ගාණක් ඉර කරන්න අමාරු වෙන්න පුළුවන් එකපාරම. ඔයා බලන්න කල්පනා කරලා දැන් අපි මීට කලින් පාර්ට් එකේදී කතා කරානේ ක්ලවුඩ් එකේයි ඕෆ්ලයින් එකේයි දිගු කාලේ වගේම කෙටි කාලීනව කොහොමද වාසිය අවාසි වෙන්නේ කියලා. ඒක ගැනත් සැලකිල්ලට ගන්න මම මොකද්ද තෝරගන්නේ කියලා. කොට ඒකත් ලොකු ප්‍රයෝජනයක් වෙයි. පාට ඊළඟට හිතන්න තියෙන එක තමයි අර අපි කලින් වාසි අවාසි වල කතා කරා වගේ data control එක ගැන. ඔයාගේ business එකේ data වල තියෙන privacy එක ගැන ඔයාට ලොකු හිතන කෙනෙක් නම් ඔයාට පුළුවන් දැන් වාසි අවාසි දන්නවනේ. එතකොට ඒක ගැනත් කන්සිඩර් කරන්න. ඔයාට ඔයාගේම business එකේ තියෙන data ටික ඔයා ළඟම තියාගන්න ඕනි කියලා උවමනාවක් තියෙනවනම් ඔයාට යන්න පුළුවන් ඕෆ්ලයින් සිස්ටම් එකකට. එහෙම ලොකු ඉෂුස් නැත්තම් ඔයාට ක්ලවුඩ් වගේ එකකට හිතන්න පුළුවන්. එහෙම data ප්‍රශ්නයක් නැත්තම් privacy පැත්තෙන් ගත්තොත් එහෙම. ඉතින් අන්න ඒ වගේ දේවල් කල්පනා කරලා බලන්න. ක්ලවුඩ් සිස්ටම් එකක් ගත්තාම වෙන කම්පැනි එකකින් එක මේන්ටේන් කරන්නේ ඔයාලගේ data ටික. එතකොට ඔයා ඒකට කැමැත්තක් නැත්තම් ඔයාලට එතන බයක් තියෙනවනම් ඔයාට හිතන්න පුළුවන් නෑ මම මගේම කම්පියුටර්ස් ටික මම බලා ගන්නම් මගේ data ටිකත් එක්කම මම ඕෆ්ලයින් සිස්ටම් එකට යනවා කියලා ඔයාලට තීරණයකට එන්න පුළුවන්. ඒතර ඒකත් අනිවාර්යෙන් ඔයා හිතන්න අර අපි උඩ කතා කරමු වාසි අවාසි දෙකේම දේවල් එක්ක බලලා.
ඊළඟට තියෙන්නේ 6 වෙනි පොයින්ට් එක අන්තිමට ඔයා හිතන්න ඕන එක තමයි රියල් ටයිම් ඔයාට ඇනලිටික්ස් ඕනද කියන එක. ඒ කියන්නේ ඔයා බිස්නස් ඕන කෙනෙක් නම් ඔයාට උමනාවක් තියෙනවා නම් මට මේ වෙලාවෙම මගේ බිස්නස් එකේ තියෙන වැඩ ටික ඔක්කොම බලා ගන්න ඕනේ. මම වෙන තැනක ඉන්නේ. මගේ බිස්නස් එකේ වෙන කෙනෙක් තමයි වැඩ කරන්න දාලා තියෙන්නේ. ඒතකොට මේගොල්ලෝ වැඩ කරන්නේ කොහොමද? අද කොච්චර සේල් වෙලා තියෙනවද? කොච්චර බඩු විකිණලා තියෙනවද? මේ වගේ දේවල් ඔයාට වෙන රටක ඉඳන් හරි බලන්න ඕන නම්. ඇත්තටම බලන්න කියන එක දැන් ගොඩක් ඔෆ්ලයින් සිස්ටම් වලත් ඔයාලා ඩෑෂ්බෝඩ් තියෙනවා. ඒවෙන් බලන්න පුළුවන්. ක්ලවුඩ් එකකටම යන්න ඕන කියලා එකක් නැහැ. රියල් ටයිම් මේ වගේ ඇනලිටික්ස් බ්‍රාන්චස් කීපයක් එක්ක කනෙක්ට් වෙලා බලන්න ඕනේද? මේ වගේ දේවල් ගැන හිතනවා නම් ඔයා උඩ කියපු වාසි අවාසි දේවලුත් එක්ක කල්පනා කරලා බලන්න. මට කොහොමද ඕනේ කියලා. ඒතර ඒකෙදි ඔයාට බලන්න විතරක් නම් ඕනේ. ඔෆ්ලයින් එකකට යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ විදිහේ ලංකාවේ තියෙන ගොඩක් කම්පැනිස් ඔෆ්ලයින් සිස්ටම් වලට ක්ලවුඩ් ඩෑෂ්බෝඩ් එකක් දෙනවා. එතකොට ඔයාට ඒක ලොග් කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට හිතනවා නම් මට සිස්ටම් එකකට යන්න ඕනේ කියලා පොස් සිස්ටම් එකකට ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් ගියොත් එහෙම ඔයාට කොහොමත් ඒක ලොග් වෙලා බිස්නස් එකේ විස්තර ටික බලන්න හැකියාව තියෙනවා. ඔන්න ඔය පොයින්ට්ස් 6 ගැන හිතලා බලන්න. හිතලා බැලුවම ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. මගේ බිස්නස් එකට වැඩියෙන්ම ගැලපෙන්නේ ඔන්ලයින් පොස් එකක්ද? එහෙම නැත්නම් ඔෆ්ලයින් පොස් සිස්ටම් එකක්ද කියන කාරණාව ගැන. ඔයාට දැන් අයිඩියා එකක් තියෙනවා ඔයාගේ බිස්නස් එකට ගන්න ඕනේ ඔන්ලයින් පොස් සිස්ටම් එකක්ද එහෙම නැත්නම් ඔෆ්ලයින් පොස් සිස්ටම් එකක්ද කියන එක ගැන මේවා තියෙන වාසි අවාසි බජට් එක ගැන ඔයාට දැන් මම හිතනවා ෆුල් අයිඩියා එකක් දැන් තියෙනවා කියලා. ඔයාට තාමත් මොන හරි ගැටලුවක් තියෙනවා නම් හරියටම ඔයාගේ බිස්නස් එකට ගැලපෙන්නේ මොකක්ද කියලා සහ තව ඊට අමතරව මොන හරි දේවල් සම්බන්ධව ඔයාට අවශ්‍ය උපදෙස් ගන්න උවමනාවක් තියෙනවා නම් පල්ලෙහා තියෙනවා අපේ contact number එක. අපිට කෝල් එකක් දෙන්න. මොකද අපි මේ වෙද්දී පොස්ට් බිස්නස් මේ ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 10කටත් වඩා ප්‍රමාණයක් එක්ස්පීරියන්ස් එක තියෙනවා මේ බිස්නස් එකත් එක්ක. සහ ලංකාව පුරා ෂොප් 1000කටත් වැඩි ප්‍රමාණයකට අපි සර්විස් එක දීලා තියෙනවා. අපි මේ ලබාගත් එක්ස්පීරියන්ස් එක සහ නොලෙජ් එකෙන් අපිට පුළුවන් ඔයාට නොමිලේම සපෝට් කරන්න. ඔයාගේ බිස්නස් එකට තෝරා ගන්න ඕන ඔන්ලයින් පොස් එකක්ද එහෙම නැත්නම් ඔෆ්ලයින් පොස් සිස්ටම් එකක්ද කියන එක